ඉතින් ඔන්න අද වීඩියෝෙන් කියලා තියෙන එඩිටින් වැඩන්ට බේසික් මැප් එකක් ගැන. ඉතින් ඔයා තාමත් එඩිට් කරන්න CapCut VN වගේ ඇප් වලින් නම් ඔයා try කරලා බලන්න ඕනේ එඩිටින් tool එකක් තමයි මේ Vita video editor කියන්නේ. ඉතින් ඔයා කරන content එක මොකක් වුණත් ඔයාට පුළුවන් මේ editing tool එක හරහා නොමිලේ බේසික්ම විදිහට වීඩියෝ එකක් edit කරගන්න. ඉතින් වැදගත්ම දේ තමයි මේ tool එකේ හැම featuresම නොමිලේ දීලා තියෙන එක. ඉතින් ඒ විතරක් නෙමෙයි මේකේ තව වැඩ කැලි ගොඩක් තියෙනවා. ඉතින් කොහොමද app එක install කරන්නේ? කොහොමද වීඩියෝ එක edit කරන්නේ? මේ හැමදාම අප වීඩියෝ ඉස්සරහට කතා කරනවා. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න කිසිම තැනක skip කරන්න එපා. ඉතින් වීඩියෝ එක යන කලින් මතක් කරනවා පහලින් තියෙන like button click කරලා දැම්මොත් දාන්න වීඩියෝ like එකක්. ඉතින් අපේ YouTube channel තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි ඉස්සෙල්ලාම අපේ ස්මාර්ට්ෆෝන් එකේ මේ app එක install කරගමු. ඉතින් මම මගේ ෆෝන් එකේ Play Store එක මේ විදිහට open කරගෙන මෙතන search කරනවා Vita video editor කියලා. ඉතින් search කරලා පස්සේ අපිට උඩින්ම බලා ගන්න පුළුවන් app එක. ඉතින් මම මේ app එක install කරලා තියෙන නිසා මට මෙතන open කියලා පෙන්නනවා. ඉතින් ඔයත් app එක install කරා නම් මෙතනින් open කරගන්න. ඉතින් app එක open කරගත්තට පස්සේ අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ interface එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන features ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට මම එකින් එකට කියලා දෙන්නම්. ඉතින් මෙන්න මේ new project කියන එක හරහා තමයි අපිට වීඩියෝ එක edit කරන්න තියෙන්නේ. ඉතින් මේ new project කියන උඩ touch කරාට පස්සේ අපිට පුළුවන් edit කරන්න ඕන වීඩියෝ ටික මේ විදිහට select කරලා මේ ඊතලෙ උඩ touch කරන්න. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් අපි add කරගත්තු වීඩියෝ clip එක. ඉතින් CapCut VN වලින් වීඩියෝ edit කරපු කෙනෙක්ට නම් මේ app එකෙන් වීඩියෝ edit කරන්න හරිම ලේසි. මොකද CapCut සහ VN එකට සමාන interface එකක් තියෙන නිසා. ඉතින් මෙතන පහලින් අපිට features විදියට favorite, edit, sound, sticker, effect, pip, style, filter, adjust කියලා option ටික. ඉතින් මේ favorite කියනට ගියාට පස්සේ අපි favorite දාගත්ත effect, sticker, text, music, filter, stock වගේ දේවල් තියෙනවා නම් මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ edit කියන option එකට ගියාට පස්සේ අපිට මෙතනත් පහලින් බලා ගන්න පුළුවන් features ගොඩක් තියෙනවා. ඉතින් මේ split කියන එකෙන් අපිට පුළුවන් මෙන්න මේ video clip එක කොටස් වලට වෙන් කරගන්න. ඉතින් මෙන්න මේ from now කෙනෙන් අපිට පුළුවන් අපේ video clip එකේ අවශ්‍ය නැති කොටස් delete කරලා දාන්න. ඉතින් ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති මම මේ timeline එක වීඩියෝ එක මෙතෙන්ට ගෙනල්ලා මේ from now කියන උඩ touch කරාට පස්සේ වීඩියෝ ක්ලිප් එකේ වම් පැත්තේ කොටස ඒ කියන්නේ timeline එකේ මෙහා පැත්තේ කොටස delete වෙලා ගියා. ඉතින් මෙන්න මේ until now කියනකොත් ඒකමයි වෙන්නේ. ඉතින් මම මේ timeline එකේ වීඩියෝ ක්ලිප් එකේ මෙතෙන්ට ගෙනල්ලා මෙන්න මේ until now කියන උඩ touch කරනවා. ඉතින් touch කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ ක්ලිප් එකේ දකුණු පැත්තේ කොටස delete වෙලා ගියා. ඉතින් මේ from now කෙනකින් සහ until now කෙනෙන් ඔයාලට පුළුවන් ඔයා edit කරන වීඩියෝ එකේ අවශ්‍ය නැති කොටස් delete කරලා දාන්න. ඉතින් මේ ස්පීඩ් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් ස්ටෑන්ඩඩ් සහ කර්ව් කියලා ඔප්ෂන් දෙකක් තියෙනවා. ඉතින් මේ ස්ටෑන්ඩඩ් කියන එකට ගියාට පස්සේ අපිට මෙතනින් පුළුවන් අපේ වීඩියෝ ක්ලිප් එකේ ස්පීඩ් එක අඩු වැඩි කරගන්න. ඉතින් මේ කර්ව් කියන එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන හීරෝ, මොන්ටේජ්, බවුන්ස්, රුලේට්, ස්පීඩ් අප්, ස්පීඩ් ඩවුන් කියලා ෆීචර්ස් ටිකක් තියෙනවා. ඉතින් මේ හීරෝ කියන උඩ ටච් කරාට පස්සේ ඔයාලට පේනවා වීඩියෝ එක තැනකින් ෆාස්ට් වෙලා තියෙනවා, එක තැනකින් ස්ලෝ මෝෂන් වෙලා තියෙනවා. ඉතින් වීඩියෝ එකට අමුතු ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ හීරෝ කියන එක විතරක් නෙමෙයි මේ මොන්ටේජ්, බවුන්ස්, රුලේට්, ස්පීඩ් අප්, ස්පීඩ් ඩවුන් මේ ඕනම ෆීචර් එකක් ඔයාගේ වීඩියෝ ක්ලිප් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ වොලියුම් කෙනෙන් අපිට පුළුවන් වීඩියෝ එකේ සවුන්ඩ් එක අඩු වැඩි කරලා හදාගන්න. ඉතින් මේ delete කියන option එකෙන් අපිට පුළුවන් වීඩියෝ එකට මොකක් හරි feature එකක් add වෙලා තියෙනවා නම් ඒ feature එක delete කරගන්න. ඉතින් මේ AI effect කියන option එකට ගියාට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් AI effect ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතනින් කැමති effect එකක් ඔයා edit කරන වීඩියෝ එකට add කරගන්න පුළුවන්. ඉතින් මේ cutout කියන ගියාට පස්සේ අපිට පුළුවන් මේ auto and chroma key කියන option දෙක හරහා අපේ වීඩියෝ clip එකේ background එක cut out කරගන්න. ඉතින් මේ animation කියන එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන frame in, frame out, dynamic කියලා තියෙනවා. ඉතින් මේ frame in කියන උඩ touch කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන ලස්සන animations ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ කැමති animation එකක් ඔයාගේ වීඩියෝ clip එකේ පටන් ගන්න තැනට add කරන්න. ඉතින් මේ frame out කියන එකත් ඔයාලට පේනවා ඇති animations ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතෙන් කැමති animation එකක් මේ විදිහට ඔයාගේ වීඩියෝ clip එකේ අවසානට add කරගන්න. ඉතින් මේ dynamic කියනට ආවට පස්සේ මෙතනත් animations ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ ඕනම animation එකක් මේ විදිහට වීඩියෝ clip එකේ කැමති තැනකට add කරගන්න. ඉතින් මේ adjust option එකට ගියාට පස්සේ අපිට මෙතනින් පුළුවන් වීඩියෝ එකේ brightness සහ colors අඩු වැඩි කරගන්න. ඉතින් මේ filter කියන එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන ලස්සන filters වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තියෙන කැමති filters එකක් ඔයාගේ වීඩියෝ clip එකට add කරගන්න. ඉතින් මේ blur කියන එකෙන් අපිට පුළුවන් වීඩියෝ එක වටේට අපිට අවශ්‍ය ගන්නට blur කරගන්න. ඉතින් phone එකේ display එක මැදින්
ඔයාගේ ඇඟිලි දෙක තියලා මේ විදිහට වීඩියෝ එක කුඩා කරගන්න. ඉතින් කුඩා කරගත්තට පස්සේ තමයි අපිට වීඩියෝ එක වටේට බ්ලර් වෙලා තියෙනවා පේන්නේ. ඉතින් මේ කලර් කියන එකට ගියාට පස්සේ අපිට මෙතනින් පුළුවන් වීඩියෝ එක වටේට කලර් සෙට් කරගන්න. ඉතින් ඒ වගේම මේ ඉමේජ් කියන ඔප්ෂන් එකට ගියාට පස්සෙත් අපිට පුළුවන් මෙතන තියෙන ඕනම ඉමේජ් එකක් අපේ වීඩියෝ ක්ලිප් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකට ඇඩ් කරගන්න. ඉතින් මේ මාස්ක් කියන ඔප්ෂන් එකෙන් අපිට පුළුවන් මේ වීඩියෝ ක්ලිප් එකේ ෂේප් එක වෙනස් කරන්න. ඉතින් මේ ස්කේල් කියන එකෙන් අපිට පුළුවන් වීඩියෝ එකේ සයිස් එක ලොකු කුඩා කරගන්න. ඉතින් මේ කොපි කියන ඔප්ෂන් එකෙන් අපිට පුළුවන් වීඩියෝ එක කොපි කරලා වීඩියෝ එකේ ටයිම් එක වැඩි කරගන්න. ඉතින් මේ ෆ්‍රීස් කියන ඔප්ෂන් එකෙන් අපිට පුළුවන් වීඩියෝ ක්ලිප් එකේ ඕනම තැනක් මේ විදිහට ස්ටොප් කරන්න. ඉතින් මේ රිවර්ස් කියන ඔප්ෂන් එකෙන් අපිට පුළුවන් වීඩියෝ ක්ලිප් එක මේ විදිහට රිවර්ස් කරන්න. ඉතින් මේ රිටේට් කියන ඔප්ෂන් එකෙන් අපිට පුළුවන් වීඩියෝ ක්ලිප් එක කැමති විදිහට රිටේට් කරගන්න. ඉතින් එඩිට්ස් යටතේ තියෙන අන්තිම ෆීචර්ස් එක තමයි මේ රීප්ලේස් කියන්නේ. ඉතින් මේ ෆීචර් එකෙන් පුළුවන් අපිට මේ විදිහට වීඩියෝ ක්ලිප් එක රීප්ලේස් කරගන්න. ඉතින් මම දැන් මේ සවුන්ඩ් කියන ඔප්ෂන් එකට යනවා. ගියට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන ඕනම කැටගරි එකක songs තියෙනවා. ඉතින් ඔයා වීඩියෝ එකක් එඩිට් කරන වෙලාවට ඔයාට පුළුවන් මෙතනින් ඕනම song එකක් ඇඩ් කරගන්න. ඉතින් ඒ විතරක් නෙවෙයි මෙයාලා අපිට sound effect වර්ග ගොඩක් දීලා තියෙනවා. ඉතින් මේ device කියන එකෙන් අපිට පුළුවන් අපේ phone එකේ download කරලා තියෙන ඕනම song එකක් අපි edit කරන වීඩියෝ එකට ඇඩ් කරගන්න. ඉතින් මම මේ test කියන option එකට යනවා. ගියට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන අපිට ඕන දෙයක් type කරගන්න පුළුවන්. ඉතින් මෙතන අපිට ලස්සන font වර්ග, style, caption, title, animation ඉතින් මෙතන නැති දෙයක් නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් හරියම ලස්සන text එකක් design කරලා add කරගන්න. ඉතින් ඊළඟ ඔප්ෂන් එක තමයි මේ ස්ටිකර්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන ලස්සන ස්ටිකර් ගොඩක් තියෙනවා. ඉතින් වීඩියෝ එක එඩිට් කරනකොට ස්ටිකර් එකක් එහෙම ඇඩ් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතනින් ඕනම ස්ටිකර් එකක් ඇඩ් කරගන්න. ඉතින් මේ පිප් කියන ඔප්ෂන් එකෙන් පුළුවන් ඔයාලට ඔයාගේ වීඩියෝ ක්ලිප් එකට මේ විදිහට ඕනම ෆොටෝ එකක් වීඩියෝ එකක් ඇඩ් කරගන්න. ඉතින් වීඩියෝ එක එඩිට් කරලා පස්සේ ඔයාලට පුළුවන් මේ දකුණු පැත්තේ උඩින්ම තියෙන මෙන්න මේ full HD කියන එක දීලා මේ export කියන එකට ටච් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයා මේ edit කරපු වීඩියෝ එක ඔයාගේ gallery එකටම save වෙනවා. ඉතින් මේ app එකේ තියෙන තවත් advanced feature එකක් තමයි මේ template කියන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙතන එක template වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඔයා මෙතනින් කැමති template එකකට මේ විදිහට touch කරලා මේ use now කියන එක දෙන්න දීලා මෙතනට ඔයාගේ photos ටිකක් select කරන්න. select කරලා මෙන්න මේ ඊතලෙ උඩ touch කරන්න. ඉතින් ටච් කරාට පස්සේ ඔයාලට පේනවා ඉතින් ටෙම්ප්ලේට් එක ලස්සන ක්‍රියේට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ එක්ස්පෝර්ට් කියන එක ටච් කරලා වීඩියෝ එක ඔයාගේ ගැලරි එකටම සේව් කරගන්න. හරි ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ගොඩක් දෙන්නට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක වටනවා කියලා හිතනවා නම් පහලින් තියෙන like button click කරලා දැම්මම දාන්න වීඩියෝ like එකක්. ඉතින් අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අතර ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා.